කසාද බැඳ දෙන්න දෙමහල් එක්ක. මොකද කරේ? මහත්තයා මොනවද කිව්වේ? නේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. බලන්න අයියත් මෙහෙමයි, නංගිත් මෙහෙමයි. මේ අපිත් මොන හරි කරගන්න ඕනේ. ඒ මොකද ඒ කිව්වේ? ඇයි අයියගේ නංගිගේ කතාව ගත්තේ? අපි මොන හරි කරගන්න ඕනේ නම් කරගත්තත් කමන්නේ. ඇයි අයියගේ නංගිගේ කතාව ගත්තේ? බලන්න අයියලත් මෙහෙම වාහනයක් අරගෙන නංගිත් අරගෙන ඔයා බලන්නකෝ අනේ මොකක්ද අප්පා මොන හරි කරන්නකෝ ලෝන් එකක් ගහලා හරි ගමන්නේ මොකක් හරි වාහනයක් ගන්නකෝ අපිටත් මොකක් හරි ඇයි එහෙ අයියත් උඩ ගිහිල්ලා නංගිත් උඩ ගිහිල්ලා අපි තමයි තාම බල්හැයා ඔය ඔන්නෝම ප්‍රශ්නයක් තියෙන නේදනේ මං අහන්නේ ඔය උඩ පල්හැයා කතාව කියන්නේ කවුද පින්විතනේ කවුද උඩ පල්හැයා කතාව කියන්නේ දැන් අන්න ඔබ බයිසිකලේ ගැන අරමුණට යන් බෙදනේ. දැන් බයිසිකලේ වටිනවා කියලා කිව්වේ කවුද? බයිසිකලේ තියෙන එකද වටිනකම කියන්නේ? වටිනකම කියන්නේ බයිසිකලේ තියෙන එකද? නෑ නේද? එහෙනම් බයිසිකලේ ගත්තට පස්සේ ඒ වටිනකම මට හම්බුණා කියලා කියන්නේ නම් පිටුදනේ. ඒ වටිනකම කියන එක ගැන කතාව කවුරු කියන එකක්ද? ඔබ කියන එකක් නේද පිටුදනේ. එහෙනම් දැන් ඔබ වටිනවද නැද්ද? මම වටිනවද නැද්ද කතාව කවුරු කියන එකක්ද? ඔබම කියන එකක් පින්වතුනි. මේ ලෝකෙ සිද්ධ වෙන මොනවා හරි හින්දාද ඔබ දුක් විඳලා තියෙන්නේ? මේ කියන්නේ මම කියන්නේ ඔබේ හිතේ නෙමෙයි. හිතෙන් එළිය සිද්ධ වෙන මොනවා හරි හින්දාද ඔබ දුක් විඳලා තියෙන්නේ පිටින්. ළමයා විභාගේ ෆේල් වෙලා නිසාද ඔබ දුක් විඳලා තියෙන්නේ? නැත්නම් ඔබ ඔබට දෙන වටිනකම නිසාද? ඔබ ඔබට දෙන වටිනකම නිසා පිටුදෙන මේ දුක් විඳින්නේ. අපරාධේ ඔබ දෙන්නේ පිටුදෙනි. ඔබම කියනවා ඔබ පල්ලෙහා කියලා. ඒ නිසා ඔබ දුක් විඳින්නේ. මේ ලෝකෙ තියෙන කවුරු හරි කියනවා නම් මං අහන්නේ අයියාද කියන්නේ නංගිද කියන්නේ ඔබ පල්ලෙහා කියලා. කවුරුත් කියන්නේ නැහැ පිටුදෙනි. කවුද කියන්නේ? ඔබ කියන්නේ. අයියත් උඩ ගියා කියලා කියන්නේ කවුද? ඔබ. නංගිත් උඩ ගියා කියන්නේ කවුද? ඔබ. අපි පල්ලෙහා කියලා කියන්නේ කවුද? ඔබ කියන්නේ. දැන් ඊට පස්සේ දුක් විඳින්නේ කවුද? ඒත් ඔබම ඔක්කොම හදාගෙන ඒ හදාගත්ත එක මැද්දට වෙලා මොනවා වෙනවද? දුක් වෙනවා පිටින්. ඔබමයි හදාගන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව කියලා කියන්නේ ඔබේ හිතේ තියෙන එකක් පිටින්. ඒ හිතේ ඔන්න තියෙන ටික නිසාම තමයි මනා කරන්නේ දුක් විඳින්නේ. නිස්කාරණේ දුක් විඳින පිටින්. නමුත් ඔබට හිතෙන මොනා කියලාද? මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් හින්දා තමයි අපි මේ දුක් විඳින්නේ කියලා. ඒ ලෝකෙ සිද්ධ වෙන කිසිම දෙයක් නිසා ඔබ දුක් විඳින්නේ නැහැ පිටින්.